ආයිබෝවන් සියලුම දෙනාට අද ඔයාලට මම කියලා දෙන්නේ මේ වෙබ්සයිට් එක ගැන. මේ වෙබ්සයිට් එකේ නම තමයි navakagiblogspot.com right. මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ සිංහල කැරෝකි ගායනා කරන ඔබ වෙනුවෙන් වෙන්නු සුවිශේෂී බ්ලොග් අඩවිය ඔබේම හඬින් ගැයූ අලුත්ම සින්දු. වීඩියෝ සහ ඔඩියෝ පහසුවෙන් අප්ලෝඩ් කරන්න රස විඳින සහ ඩවුන්ලෝඩ් කරගන්න එකතු වෙන්න. මේ වෙබ්සයිට් එකේ හෙඩින් එකේ එහෙම තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ ඔයාලට ඔයාලා ආධුනික ගායකයෝ කියන කැරෝකි සින්දු තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. කවර් සෝන් විදියට තමයි තියෙන්නේ. මේ විදියට තමයි තියෙන්නේ. අපි මුලින්ම බලමු මේ වෙබ්සයිට් එකට අපි කොහොමද මුලින්ම යන්නේ කියලා. right ඔයාලා මෙතන ටයිප් කරන්න නවකගී blogspot.com කියලා. ඔයාලා වෙබ් බ්‍රවුසර් එකේ එහෙම ටයිප් කරලා එන්ටර් කරන්න. right එතකොට මේ වෙබ්සයිට් එකට ඔයාලව ගෙන යනවා. නැත්තම් Google search එකේ search කරත් හරි right එහෙම ගියපුවම මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ ගොඩාක් තියෙනවා ආධුනික ගායකයෝ ගායනා කරපු සින්දු. right අපි බලමු මේ වෙබ්සයිට් එකේ කොහොමද මේ ගායකයෝ ගායනා කරපු සින්දු කොහොමද බලන්නේ කියලා. right මෙතන තියෙනවා මුලට ගියාට පස්සේ මෙතන තියෙනවා read more කියලා බටන් එක. අපි read more කියන එකට යන්න. right read more කියන එකට ගියට පස්සේ අදාළ ගායකයා කියන සින්දුව ආධුනික ගායකයා කියන සින්දුව ඒ සින්දුවේ මුල් ගායකයා පිළිබඳ විස්තරයක් සහ වීඩියෝ එකක් විදිහට ඒ සින්දුව අපිට මෙතනදී ප්ලේ කරලා බලන්න පුළුවන්. right ඔන්න ඔය ආකාරයට තමයි බලන්නේ. ඔයාට පුළුවන් මේ ගීතේ පදවැල් ටික බලා ගන්න. මේ පදවැල් ටිකත් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ පුළුවන් මේ සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයාගේ සෝෂල් මීඩියා වල පෝස්ට් කරන්නත් පුළුවන්. ඊට අමතරව මෙයාලා අපිට දීලා තියෙනවා කොපි ලින්ක් කියලා මේ පේජ් එක කොපි කරගෙන ඊට පස්සේ අපිට ගිහලා අපේ සෝෂල් මීඩියා වල පෝස්ට් කරන්න පුළුවන්. right දැන් අපි බලමු මේ වෙබ්සයිට් එකට ඔයාගේ සින්දුවක් කොහොමද අපි මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරගන්නේ ප්‍රදර්ශනය වෙන්න පෝස්ට් කරගන්නේ කොහොමද කියලා. right මෙතන තියෙනවා මැද ගියපුවම මෙතන තියෙනවා more කියලා බටන් එක. මේ බටන් එක ක්ලික් කරපුවම මේ ඔබේ සින්දුව අප්ලෝඩ් කරන්න ඔය වගේ මෙනු ලින්ක් ටිකක් තියෙනවා. මෙතන ඔබේ සින්දුව අප්ලෝඩ් කරන්න කියලා ක්ලික් කරපුවම මෙතන යනවා ඔයාගේ සින්දුව අප්ලෝඩ් කරන ඉන්ටර්ෆේස් එකට. ගිහලා මෙතනින් අප්ලෝඩ් කරන්න කියලා දීලා තියෙනවා. ඒක ක්ලික් කරපුවම අපි යනවා ඔයාගේ සින්දුව අප්ලෝඩ් කරන ඉන්ටර්ෆේස් එකට. right තව ආකාරයක් තියෙනවා මේ වෙබ්සයිට් එකේ මෙයාලා අපිට දීලා. ඔයාට පේනවා මෙතන ඉරි තුනක් තියෙනවා. ඒ ඉරි තුන ක්ලික් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙනු එකක් එනවා. ඒ මෙනු එකෙන් තියෙනවා ඔබේ සින්දුව අප්ලෝඩ් කරන්න කියලා. ඒක අපි ක්ලික් කරමු. right ඒ ක්ලික් කරමත් අර වාගේ සින්දුව අප්ලෝඩ් කරන ඉන්ටර්ෆේස් එකට එනවා. ඊට පස්සේ මෙතනින් අප්ලෝඩ් කරන්න කියලා මෙතන තියෙනවා. ඒක අපි ක්ලික් කරමු. right ඒ ක්ලික් කරපුවම මේ ආකාරයෙන් අපිට ඉන්ටර්ෆේස් එක තියෙනවා. ඔයාට මෙතන මුලින්ම තියෙනවා ඔබේ නම සඳහන් කරන්න ඕන. සින්දුවේ නම ඊට පස්සේ ඔබේ සින්දුව මෙතනට අප්ලෝඩ්. ඔයාගේ ගත්තු ඔඩියෝ හෝ වීඩියෝ සින්දුවක් මෙතෙන්ට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ හෝ කම්පියුටරේ රෙකෝඩ් කරගෙන තියෙන සින්දුව මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. අපි බලමු මෙතන ඇඩ් ෆයිල් ගියපුවම ඔයාට සින්දුව තෝරන්න එනවා. මෙතනින් මේ තියෙනවා
ගියාපුවම මේ browse කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන එනවා photo and video කියලා මේ ඒක ක්ලික් කරපු ගමන් ඔයාගේ සින්දුව හෝ වීඩියෝ එක තියෙන තැනට තෝරන්න ඔයාට එනවා. එතනින් තෝරලා ඔයාට පුළුවන් මේ සින්දුව මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් දෙනවා ඔබේ පින්තූරය. ඔබේ පින්තූරය මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕන. අප්ලෝඩ් කරන විදිහ අර මුලින් සින්දුව අප්ලෝඩ් කරා වගේ මෙතන ඇඩ් ෆයිල් ගිහිල්ලා ඔයාගේ කම්පියුටරේ හෝ ෆෝන් එකකින් තියෙන ෆොටෝ එකක් ඔයාට පුළුවන් අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා අවසානයේ ඔයා මෙතන සබ්මිට් කියලා බටන් එක නිල් පාටේ තියෙනවා. ඒක ක්ලික් කරපු ගමන් ඔයාට පුළුවන් ඔයාගේ සින්දුව හෝ ඔයාගේ යම්කිසි වීඩියෝ එකක් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් වෙබ්සයිට් එකට යනවා. ඒ ඔයාගේ සින්දුව ප්‍රදර්ශනය වෙන්න පැයක් යනවා. මොකද ඔයා මේ එවන සින්දු මේකේ ඇඩ්මින්ලා බලලා තමයි මේ යලා මේ වීඩියෝ එක මේක පෝස්ට් කරන්නේ වෙබ්සයිට් එකට. රයිට්. අන්න ඔය ටික තමයි අද මට ඔයාලට කියලා කියන්න තියෙන්නේ. අපි බලමු මේකේ මොනවද තියෙන මේ සින්දු කියලා මේ. අලුත් ආධුනික ගායකයන් ගායනා කරපු ගොඩක් සින්දු තියෙනවා. ඒ වගේම මේ වෙබ්සයිට් එකට ඔයාගේ සින්දුව හෝ වීඩියෝ එක පෝස්ට් කරාම ඔයාට විශේෂ අවස්ථාවන් සැලසෙනවා. එකක් තමයි ඔයාගේ මේ සින්දු වලට කැමති අය යම්කිසි කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ සංගීත ජීවිතය වැඩි දියුණු කරගන්නත් මේ වෙබ්සයිට් එක හරහා ඔයාට උදව් වෙනවා. යම්කිසි කෙනෙක් ඔයාගේ සින්දුවට කැමතියි කියලා කියපු ගමන් ඔහු හරහා ඔබේ සංගීත දිවිය වඩාත් දියුණු කරගන්න මේ වෙබ්සයිට් එකකින් ඔයාට ලොකු මහඟු සේවාවක් සැපයනවා. එහෙනම් යාළුවනේ ওই ටික තමයි අදට කියන්න තියෙන්නේ. ගෙන් එන්න